ළමයි මාව බලන් ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් තව දවස් 4කින් අවුරුදු වෙනවා කියන්නේ මම 10 වෙනිදාට තමයි මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා කියලා හිතාගෙන රෙකෝඩ් කරන්නේ. අවුරුද්ද ගැන පොඩ්ඩක් කතා කරන්න හිතනවා ඔයාලත් එක්ක. ජීවිතේ හැමදේම කරනකොට ප්ලෑන් එකකට කරන්න. අපේ ගොඩක්ම නංගිලා මල්ලිලා වැඩ කරන ඇඟලුම් ශේෂ්ත්‍රයේ ගොඩක් ඒ ශේෂ්ත්‍රයේ රැකියා කරන. ඉතින් මාසයක් මැරිලා දුක් විඳලා හම්බ කරන සතේ මේ මාසේ දිය කරලා යවන්න එපා. ඔයාලගේ මහන්සිය ඉස්සෙල්ලාම දැන් අද 10 වෙනිදාට කොහොමද ගාමට්ටර ගොඩාක් නිමාඩු ඇඟලුම් ශේෂ්ත්‍රයේ. ඉතින් වෙන ඕනම රැකියාවක් කරන කට්ටියටත් මේ ඇඟලුම් කියලා නෑ. මහන්සියෙන් කීයක් හරි මිනිස්සෙක් හොයාගන්නනේ. ඉතින් අවුරුද්ද කියලා 365 දවසටම දවස් 2යි තමයි. බට් ඔයාලගේ සල්ලි මේ අවුරුදු මාසේ මේවා වෙලා මැයි ඉඳන් ඒ ණය ගෙවන්නේ කොහොමද කියලා කල්පනා කරලා පෞල් ප්‍රශ්න ඇති වෙනවා ඊට පස්සේ නේද? එහෙම වෙන්නේ නැති වෙන්න වග බලා ගන්න. මගේ පුංචි කාලේ ඉඳන් තියෙන පුරුද්දක් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඇත්තටම මගේ අම්මගෙන් තමයි මම ගොඩක් ජීවිතේ මෙච්චර ශක්තිමත් වෙලා ඉන ප්‍රශ්න වලට මුහුණ දෙගෙන යන්න මගේ අම්මගෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්ත කෙනෙක්. එයා කඩේට ගියත් බිලක් හදාගෙන යන්නේ. එයාට තිබ්බලා ප්ලෑන් මම මේ මාසේ මෙහෙම කරනවා. ඊළඟ මාසේ මම මෙහෙම කරනවා. අවුරුද්දේ මම මෙහෙම ටාකට්ස් වලට යනවා කියලා මගේ අම්මා තාමත් මේ පිළිවෙලට වැඩ කරන. ඉතින් පුංචි කාලේ ඉඳන් ඒ දැකපු දේ මටත් ඒක අදටත් තියෙනවා මගේ ජීවිතේ. මම මොන දේ කරත් මම ප්ලෑන් එකකට කරන්නේ. ලබන මාසේ මම මොනවද කරන්න ඕනේ. එහෙම ලියලා තමයි මම වැඩ කරන්නේ. මගේ බිස්නස් එකේ වුණත් මේ චූටි පොඩි බිස්නස් එකක් මම පටන් ගත්තේ ඇත්තටම. ඉතින් ඒකේ වුණත් මම බින්දුවටම ගණන් හදලා. මොකද අපි සල්ලිකාර මිනිස්සුයෝ නෙමෙයි. ඇත්තටම අපි ප්‍රාථමික පන්තියේ මිනිස්සුයෝ. අමාරුවෙන් කීයක් හරි හොයාගෙන අර අමාරුවෙන් ජීවිතය ගැට ගන්නවා කියන්නේ. අන්න ඒ වගේ තමයි ඉතින්. ඇත්තටම මේ අමාරු නෑ ජීවිතය ගැට ගන්න ඔයාට කරන්න පුළුවන් දේවල් විතරක් කරොත්. මොකද එහා ගෙදර එක්කෙනා මොනවද කරන්නේ, ඔයාගේ යාළුවෝ මොනවද කරන්නේ, මටත් ඒක කරන්න ඕනේ. එහෙම වෙන්න එපා. ඔයාට පුළුවන් දේවල් කරන්න. මොකද ඔයා ණය වුණාම ඔයාගේ කවුරුත් ඇවිල්ලා ඒ ණය ගෙවන්නේ නේද? ඔයා ණය නොවී ඉන්න තරමට ඔයාගේ රෙස්පෙක්ට් එක රැකගෙන ජීවත් වෙන්න පුළුවන්. එයා කාටවත් ණය නැහැ. ඒක තමයි මන්න හරි මාසෙදී එයා කාටවත් ණය නැහැ. ඒක අහන්න මොන විදිහට ජීවත් වුණත් සම්බෝලයි බතුයි කාලේ ජීවත් වුණත් එතකොට කාටවත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ අවුරුදු කාලේ ප්ලෑන් එකකට මේ සල්ලි භාවිතා කරන්න අවශ්‍ය දේවල් වලට විතරක් තමන්ගේ මුදල් යොදවන්න. ඒ වගේම චූටි පැටවු ඉන්න කට්ටියට කියන්නම් ප්‍රතිඥා වගේ දේවල් දීලා තප්පරයකටවත් ඇහැහකට ගන්න එපා. මොකද පොඩි අය දන්නේ නැහැ. එයාලා ඒකේ රිස්ක් එකක් දන්නේ නැහැ. අනතුරක් වෙන්න පුළුවන්. අමාරුවෙන් ලොකු කරපු පැටවු නේද? දෙයක් වුණොත් වැඩක් නෑනේ නේද? ඒ හින්දා ඒ ගැනත් වග බලා ගන්න කියලා හිතනවා. ඇත්තටම ඉදිරියට එන අවුරුද්ද මේ සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන මගේ channel එක subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඔයාලත් එක්ක ලොකු journey එකක් යන්න මම ඇත්තටම ආසාවෙන් බලන් ඉන්නවා. කවදා හරි දවසක මේ වගේම ඇවිල්ලා ඔයාලට ටැග් කරන්න මම බලාගෙන ඉන්නවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම 14 වෙනිදාට හම්බෙමු අපි එහෙනම්. සුබ දවසක් වේවා ඔයාලා සියලුම දෙනාට. මගේ මේ වචන සුවල්පෙන් කාගේ හරි ජීවිතේට පුංචි හරිම අදහසක් ගන්න පුළුවන් වුණා නම් ඒක තමයි මගේ සතුට. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න බලන් ඉන්න ඔයාලා හැමෝටම මම හරි ආදරේ. ඉතින් ජීවත් වෙන්න අනිත් කට්ටිය සතුටු කරන්න නෙවෙයි තමන් සතුටින් ගෙවන්න. ණය නොවි අවුරුද්ද මේ දවස් දෙක ගත කරන්න. එහෙනම් සුබ දවසක් වේවා.